හෙල්ලෙන්න එපා. අපි දන්නවා ඔබ කවුද කියලා. නැගිලා දුවපන්. මම දිවීම නතර කර ඇත. නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින ඔබගේ ඕනෑම නීත්‍යානුකූල විධානයකට මම එකඟයි. පොලිසියලා කට වහපන්. උඹේ බොරුවට රැවටෙන්නේ නැහැ. උඹ අපිත් එක්ක ආවේ නැත්තම් උඹ බරලා මිනිහරි අරගෙන යනවා. මම මරණ බියෙන් ගැලවී ඇත. ඒත් මට නීතියට අවනත වෙන්න අවශ්‍යයි. ඒ නිසා අනිවාර්යෙන්ම මම ඔබත් සමග එන්නම්. සාජන් හැරිස්. ඔව් සර්. දනමුට මාංචු. සර් මේක ලොක් වෙන්නේ නැහනේ සර්. දෙන වයිසේ. මේ ලොක් වෙන්නේ? නැහනේ සර් ලොක් වෙන්නේ නැහනේ. මට දෙන වයිසේ. ලොක් වෙන්නේ ආයිෂේ. මේ බාල බඩුව අරගෙන වෙලාවකට ලොක් වෙනවා වෙලාවකට ලොක් වෙන්නේ නැහැ. සාජන් හැරිස්. මේකව ගාඩ් කරන් යන්න. බලනවා සිවුරස් මොනවද ආයුත් වෙනවද කියලා. සර්ච් කරලා බලනවා. හොඳයි සර්. all clear sir. යමු. මොකද මේ මුගේ සෝබන ගමන? සාජන් හැරිස් දෙන්නෙක් කල්ලාගෙන මූ ඇදලා ගිහින් දාන ජීප් එකට. කමක් නැහැ සර්. තව ටිකයිනේ යන්න තියෙන්නේ. ඔහම ගියාද? ඊයේ සර්ව බස්සලා අපි අරුව අරන් ගියානේ මැඩම් ගාවට. ඒදි මාර වැඩන්නේ සර් උනේ. මේරි ඔය සුදුරු දක් කරන් එන්න. සුවපත් වේවා. අසුන් ගන්න හාමුදුරනේ. සුවපත් වේවා. මැඩම් වැලිකඩ ඉරෙන් පැන්න පොඩි සිරා අද අපි අරස් කළා. කෝ ඉතින්? අර ඉන්නේ මැඩම්. සාජන්ට පිස්සුද? නැහැ. ඔහු නිවැරදි. ඒ හිරෙන් පැන්න පොඩි සිරා එහෙම නැත්නම් ආර්යසිරි මම තමයි. ඔබතුමිය නීතිය ක්‍රියාත්මක කරන්න. මෙතන මොකක් හරි ලොකු වැරදීමක් වෙලා තියෙනවා. මේක අදා ගන්න අමාරුයි. මැඩම් මේ තියෙන ෆින්ගර්ප්‍රින්ට්ස් වාර්තාව. මේ අනුව තමයි අපි ආව අරස් කළේ. කෝ බලන්න. හරි. මම මේ විදිහට ඕඩර් එක ගහන්නම්. අඩුම ගණනේ හෙට වැලිකඩ බන්ධනාගාරයෙන් වගකිව යුතු සීනියර් ඔෆිසර්ස්ලා 3 දෙනෙක්වත් ඇවිල්ලා. මේ අයව අඳුනගත්තොත් විතරයි වැලිකඩට බාර දෙන්නේ. තේරුණාද? එහෙම නැත්නම් හෙටම මේ අයව හිටපු තැනට ගෙනihin බස්සන්න ඕනේ. වැලිකඩද කරන්න ඕන දේ මම ප්‍රසිද්ධ එකට කියන්නම්. ඔන්න බලනවා. ඔන්න බලනවා මොකේ රංගපෑම. අද හවසට කමිෂන එනවා. ඊට කලින් මූගේ සිවුර ගලවලා ජම්පරේ ගස්සන්න ඕනේ. හරිද?
එඩ්මන් මරපු එකට රිටර්න් එක දෙන්නත් ඕනේනේ නැද සර්? නෝමන් මහත්තයා හිටියනම් මෙලහටත් මුගේ ඉලයට දෙක තුනක් කඩලා උඹලා මොනවා කළත් මට ප්‍රශ්නයක් නෑ. හැබැයි ලෙඩ දාගන්න විතරක් එපා. තට්ටුවක් දෙයක් දැම්මත් නම් කමන්නේ. පිටට පේන්න තුවාල බෑ. තේරුණාද? ජම්පරේ ගස්සලා සිවුරේ ස්ටෝස් වලට බාර දෙනවා. හරිද? සර් බය වෙන්න එපා. අපි ගාන්ට වැඩේ දෙන්නම්කෝ. පොඩිසිරා දැන් ඉතින් බොරු නැතුව නැගිටපන්. උඹගේ ෆින්ගර්ප්‍රින්ට්ස් රිපෝට්ස් ඇවිල්ලා තියෙන්නේ. මං හොඳින් කියන්නේ ගලවපන් සිවුර, ගහපන් ජම්පරේ, ගහපන් ජම්පරේ. ගුරුගේ මහත්මයා මේ වතුර කෝපය ගන්න. මේ වතුර ටිකක් බෙල්ලේ දෙපැත්තේ පිරිමදින්න. මුහුණත් සෝදන්න. දැන් නැගිට්ටවන්න. මෙහාට එක්කෙන්න. සිත සංසුන් කරගත්තොත් මරික්කාර් මහත්මයාට තව විනාඩි 5කින් සම්පූර්ණ සුවය ලැබේවි. හිතට ආපු අධික කෝපය නිසායි මෙහෙම දෙයක් සිද්ධ වුණේ. ඊයින් වාඩි වෙන්න. අල්මේඩා ඊයේ වෙනකම්ම පොඩිසිරාගේ සිවුර ගලවලා නැහැ. ඇයි මැජිස්ට්‍රේට් අපේ රිපෝට් එක පිළිගත්තේ නැත්තේ? මුගේ රංගපෑම සර්. මුගේ රංගපෑමට. මුගේ රංගපෑමට මැජිස්ට්‍රේට්ට අදා ගන්න බැරුව ගියාලු. මු පොඩිසිරා සර් අපිට එන්න කිව්වේ. විජේසිංහ පොඩිසිරාගේ ෆින්ගර්ප්‍රින්ට්ස් රිපෝට් එක ආවා. ඒක පොසිටිව්. මං උදෙම මරික්කාල් ගුරුගේ වයව්වා. ඌට ජම්පරේ ගස්සලා සිවුර ගේන්න කියලා. බලන්නකෝ දැන් පෑ දෙකක් විතර වෙනවා මේ දෙන්න තම නෑනේ. ලෙඩක් දාගත්තද දන්නේ නැහැ. එඩ්මන්ඩ්ගේ කේස් එකෙන් මුන් දෙන්න තරහින් හිටියේ. මේ ඉක්මනට ගිහින් බලනවා. පුළුවන් තරම් ඉක්මනට ඌට ජම්පරේ ගස්සලා සිවුර ගේනවා. ලෙඩ දාගන්න එපා. තේරුණාද? ඕකේ සර්. ඕකේ. ඕකේ. උඹලා ඔය ඩියුටි කරන හැටිද? අන්න අර බොස් බලන් ඉන්නේ උඹලා එනකම්. මූත් තාම සිවුර පිටි. අද මම මුගේ සිවුර ගලවලා මිසක් යන්නේ නැහැ. අද මං උඹට හිටපන්. නේ පොඩිසිරා. උඹ හිරෙන් පැනලා ගිහලා මැජික් ඉගෙනගෙන උඹේ ඔය මැජික් වලට මාව බය කරන්න බෑ. විජේසිංහ මහත්මයා මම ඉන්ද්‍රජාලිකයෙක් නොවේ. මා කලේ ඔබගේ සිත තුළ කෝපයෙන් දැවෙන ගිනිතැල් ඔබටම පෙනෙන්නට සැලැස්වීම පමණයි. පිල්ලේ දීපා මුගේ ඔළුවට එකක් කලන්ත දාලා වැටෙන්න. ඉතුරු වැඩේ මම බලන්න. සර් මට එන්න කිව්වේ? සිට්. thank you. අයිසේ බලනකො. මේක මාර වදයක් වුණානේ. ඇයි සර්? දැන් 4 දෙනෙක් යවුවා පොඩිසිරාගේ සිවුර ගලවලා ජම්පරේ ගස්සන්න. දැන් හවසට කමිෂන් එනවා. ඊට කලින් මේක ඉවරයක් කරන්න එපා. නැත්තම් මේ මිනිස්සු මගේ ඇඟට නෙගොඩ වෙන්නේ.
උදේ 9ට විතර මරික්කාරුයි ගුරුගේ වයි යවුවා. ඒ දෙන්න පරක්කු නිසා පැයකට පස්සේ මං ඇරියා විජේසිංහවයි පිල්ලෙවයි. බලන්නකෝ දැන් එකටත් කිට්ටුයි. මෙයාකු තාම නෑනේ. ඈ මේ ක්‍රිස්ටින් මට යන්න විදිහක් නෑ. මට මේ රිපෝට් එකක් හදන්න තියෙනවා. අද හවස් වෙන්න කලින් මේක දෙන්න ඕනේ. මේ ක්‍රිස්ටින් ඉක්මනට ගිහිල්ලා බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඕකේ. අරයාකාට සිහිය නැති වෙනකන් ගහලා සිහිය එනකන් මුන් හතර දෙනා ළඟට වෙලා ඉන්නවද දන්නේ නැහැ. සිහිය නැති වුණත් කමන්නේ. ගිහිල්ලා බලලා ඇවිල්ලා කියන්න මට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරි හරි. ඕකේ. ඕකේ. thank you. ඕකේ. අවසරයි හාමුදුරනේ. හාමුදුරුවනේ මං අහලා තියෙනවා කෙලෙස් නසපු අයට නියම සත්‍ය අවබෝධ කරගන්න ඥානය පහළ වෙනවා කියලා. සිතක් ආශාවන්ගෙන් මිදෙන්න ඒ සිතට ඇතුළු වෙන්නේ සත්‍ය, යුක්තිය, සාධාරණත්වය, සමානාත්මතාවය, සැනසිල්ල, සහනය වගේ දේවල්. දැන් ලෝකේ හැම රටකම ඒ වගේම අපේ රටෙත් අහස උසට ප්‍රශ්න. අපේ ළමයින්ගේ අනාගතය ගැන හිතනකොට මහා බයකුත් දැනෙනවා. ඔබ වහන්සිට පුළුවන්ද ඇයි මෙහෙම වෙන්නේ කියලා හේතුව කියන්න? රටක ප්‍රශ්නවලට විසඳුම සෙවීම බාර වෙන්නේ ඒ රටේ නායකයට. ප්‍රධාන වශයෙන් නායකයෝ වර්ග දෙකකට බෙදන්න පුළුවන්. සමත් හා අසමත් කියලා. සමත් නායකයෙක් වුණොත් ඔහු සියලු ප්‍රශ්න විසඳාවි. අසමත් නායකයෙක් වුණොත් රටේ ප්‍රශ්න වැඩි වේවි. අවුරුදු 30ක පමණ කාලයක් ගලා යන අසමත් පාලනයක් කෙලවර වෙන්නේ මහා ලේවිලකින්. තමන්ගේ සීමිත පාලන කාලයක් අවසානයේදී ඕනෑම නායකයෙකුට දැනගන්න පුළුවන් තමන් සමත්ද අසමත්ද කියන එක. අසමත් නම් වහාම ඉවත් වී වෙනත් කෙනෙකුට ඉඩ දෙන්න ඕන. එවිට යම් දිනක සමත් පාලකයෙක් ඒ රටට ලැබෙවි. දැන් ඔබලා රටක් ගැන හිතන්නේ නැතුව ගෙදරක් ගැන හිතන්න. පියා තමයි ගෙදර නායකයා. ගෙදර ළමයි 10ක් 12ක් ඉන්නකොට ඒ හැම දිනම හොඳින් රැක බලා ගන්න එක පියාගේ වගකීමක්. ළමයින්ට උගන්වන්න ඕන. ලෙඩ වුණාම බේතේ තරම් දෙන්න ඕන. අවුරුදු 18 වුණාම ජීවත් වෙන මාර්ගයක් ඒ දරුවන්ට සලසලා දෙන්න ඕන. ඒවා පියෙකුගේ යුතුයකම් හා වගකීම්. ඒ වගේම ඒවා ඒ ළමයින්ගේ අයිතිය සහ උරුමය. එහෙමයි හාමුදුරුවනේ. වීරසිංහ. ඔව් මේ කවුරු ඇහුවොත් කියනවා මම පන්සල් සුපා පැත්තේ ගියා කියලා. ඕකේ. යම් කෙනෙකුට හෝ යම් පවුලකට හෝ යම් දේශයකට හෝ තම වියදමට සරිලන ආදායම උපයා ගන්න අසමත් වේ නම් ඒ කියන්නේ තමාගේ ආදායම ඉක්මවා වියදම් කරනවා නම් ඒ පුද්ගලයාට හෝ ඒ පවුලට හෝ ඒ දේශයට අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා අනුන්ට අතපාන්න. බුදුදහමේ මේ ගැන ඉතා පැහැදිලිව විස්තර කෙරෙනවා. මේ විදිහට කාලයක් ගියොත් පුද්ගලයෙක් හෝ පවුලක් නම් ඒ පුද්ගලයා හෝ පවුල සිඟමනට වැටි විනාශ වී යනවා. ඒකේන භෝගේ පුංජෙය්‍ය දුයිහි කම්මම් පයෝජයේ
චතුත්තංච නිදාපේය ආපදාසු භවිස්සති. තම ආදායම සහ වියදම කළමනාකරණය කරන විදිහ ගැන සිංහාලෝවාද සූත්‍රයේ සඳහන් වෙන්නේ එහෙමයි. ගිහි ජීවිතය සාර්ථක කර ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග 4ක් වියග්ගපජ්ජ සූත්‍රයේ සඳහන් වෙනවා. චත්තාරෝ මේ වියග්ගපජ්ජ දිට්ඨ ධම්ම හිතාය සංවත්තන්ති කතමේ චත්තාරෝ. මොනවද මේ 4? උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්යාණ මිත්තතා, සමජීවිකතා. මෙහි සමජීවිකතා කියන්නේ තම ආදායම අනුව වියදම කළමනාකරණය කළ යුතු බවයි. දේශයකට මේ මූලධර්මයේ බලපාන්නේ මදක් වෙනස් විදිහකට. මනා කළමනාකාරීත්වයකින් තොර දේශයක එක් කොටසක් අන්ත අසරණ තත්වයට පත්වෙනවා. රටේ සම්පත් විදේශීය ආධිපත්‍යයට නතුවීමේ අවදානමට ලක් වෙනවා. මෙවන් තත්ත්වයක් කාලයක් පුරා දේශයක පැවතුනහොත් කවුරු හරි යම් දිනක මේ පීඩිත කොටසට නායකත්වයේ දීලා කැරලි සහ අරගලවලට මුල පුරනවා. මුළු රටම ලේවිලක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි යම් දේශයක කොටසකගේ ජීවිත ලස්සන වෙලා කොටසකගේ ජීවිත අවලස්සන වෙනවා නම් ඒ දේශයේ සැමටම හැමදාම ප්‍රශ්න මත අමිහිරි ජීවිත තමයි ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒකයි සත්‍ය. මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. ඒ උදේ යටකල රාජමහා විහාරාධිපති පූජ්‍ය අහුන්ගල්ලේ ශ්‍රී රත්නජෝති හිමියන් සිරගතව සිටින පොඩිසිරා සම්බන්ධව ජනාධිපතිතුමන් සමග කරන ලද සාකච්ඡාවකට අනුව ගල්ලේ අරියදම්ම නමින් මහණව සිටි පොඩිසිරා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව හෙට උදෑසන 10:35ට හෙතෙම බන්ධනාගාරයෙන් නිදහස් වීමට නියමිතය. මේ සම්බන්ධව වැඩි විස්තර රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. දැන් බලනවා ඉසි මුව කොටු කරන්න අපි කොච්චර මහන්සි වුණාද කියලා. දැන් මුව හෙට නිදස් කොට නිදහස් කරනවා. ඒක වෙන්න බෑ. කොහොමත් ඒක වෙන්න දෙන්න බෑ. මට තියෙන පුදුමයයි මුගේ ළඟපෑවට මේ හැමෝම අහුවෙන එකනේ. මූ තව මාස දෙක තුනක් කොහොම ඉඳලා මොකක් හරි ලොකු රොබර් එකක් දීලා පිටරටකට පණි. මං කොහොමත් ඒකට ඉඩ තියන්නේ නැහැ. සජන් හැරිස් සර් තමසර කිසි දෙයකට බය වෙන්න එපා. මේකේ වගකීම සම්පූර්ණ මම බාර ගන්නවා. සජන් හැරිස් මිනිහා නිදහස් වෙලා යන දවසට අපි එතන ඩියුටි. මං කියන්නම් ඒ ධර්ම මොනවද වෙන්න ඕනේ කියලා. ඉඳගන්නකො. සජන් හැරිස් සර් මේක පත්තරයකින් වහගෙන යන්න ඕනේ. මං කියන්න වැඩේ කරන්නේ කොහොමද කියලා. මම මේ කැප් එක ගලවලා අරගෙන මෙන්න මෙහෙම තියාගන්නවා. ඒක තමයි get ready signal එක. මිනිහා නිදහස් වෙලා එළියට එනකොට මම යනවා ඉස්සරහට. මම මේ කොළුවට දාගන්නේ ෆයිනල් සිග්නල් එක.
Yes, sir. Yes, sir. Okay. Okay, sir. සුවපත් වේවා. සුවපත් වේවා.